සුබ දවසක් සියලු දෙනාට. අද මම මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ දැන් ජර්මනියට හෙට අනිද්දා එන්න ඉන්න එහෙම නැත්නම් ජර්මනියේ ඉඳලා ඉගෙන ගන්න ප්ලෑන් කරන හැමෝටම අත්‍යවශ්‍ය වෙන ටොපික් එකක්. ඒ තමයි සිටි රෙජිස්ට්‍රේෂන් නැත්නම් අන්මෙල්ඩන් ප්‍රොසෙස් එක කියලා කියන්නේ. ගොඩක් අය ජර්මනියට ගියාට පස්සේ කරන්න තියෙන මේ ඉම්පෝටන්ට් ස්ටෙප් එක ගැන දන්නේ නැහැ. ඒ නිසා තමයි අද මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ අන්මෙල්ඩුන් කියන්නේ? ඇයි මේක වැදගත් වෙන්නේ? අපි කොහොමද මේ අන්මෙල්ඩුන් ප්‍රොසෙස් එක කරන්නේ? අපිට මේකට ඕනි කරන ඩොකියුමන්ට්ස් මොනවද? වෙන්න පුළුවන් මිස්ටේක්ස් මොනවද? මෙන්න මේ ඔක්කොම ඩීටේල්ස් අරගෙන තමයි අද මම මේ වීඩියෝ එක ආවේ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා. මුලින්ම අපි බලමු මොකද්ද මේ අන්මෙල්ඩුන් කියන්නේ කියලා. සරලව කිව්වොත් අන්මෙල්ඩුන් කියලා කියන්නේ ඔයා ජර්මනි වල ඉන්න ඇඩ්‍රස් එක ගවර්න්මන්ට් එකේට ඔෆිෂියල් රෙජිස්ටර් කරන ප්‍රොසෙස් එකක්. ඒ කියන්නේ ඔයා ජර්මනි වලට ගියාට පස්සේ මම මෙන්න මේ ඇඩ්‍රස් එකේ ඉන්නවා කියලා ලෝකල් ඔතොරිටීස් එකට ඔෆිෂියල් විදිහට ඉන්ෆෝම් කරන ප්‍රොසෙස් එක. මේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න අපි සිටිසන් ඔෆිස් එකට යන්න ඕනේ. ඒක අදාළ සිටි එකට අදාළව තියෙනවා. ඉතින් මේක ජර්මනියේ තියෙන අනිවාර්ය නීතියක්. අපි මේ නීති පිළිපදින්න වෙනවා. හැමෝම තමන්ගේ ඉන්න ඇඩ්‍රස් එක ඒ අදාළ තැනට මූව් වෙලා සති දෙකක් ඇතුළත රෙජිස්ටර් කරගන්න ඕනේ. සති දෙකක් නැත්තම් දවස් 14ක් කියලා ඇතුළත මේක කම්ප්ලීට් කරගන්න ඕනේ. දැන් අපි බලමු ඇයි මේ සිටි රෙජිස්ට්‍රේෂන් එක මෙච්චර වැදගත් වෙන්නේ කියලා. සිටි රෙජිස්ට්‍රේෂන් එක නැතුව ජර්මනී වල තියෙන එසෙන්ෂල් ස්ටෙප්ස් ටික අපිට කරගන්න බෑ. උදාහරණයක් විදිහට දැන් ඔයා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජර්මනියට ආවට පස්සේ ඔයාට ඊළඟට වගේ බ්ලොක් මනි ගන්න බැංක් account එකක් ඕපන් කරන්න වෙනවා. ඉතින් මේ බැංක් account එක ඕපන් කරන්න ඕන නම් ඔයාට සිටි රෙජිස්ට්‍රේෂන් එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊළඟට ඔයාට හෝම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න, ඒ වගේම සමහර වෙලාවට සිම් කාඩ් එකක් ගන්න මේ සිටි රෙජිස්ට්‍රේෂන් එක ඕන වෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි ඔයාගේ ටැක්ස් ID එක ගන්නත් මේ සිටි රෙජිස්ට්‍රේෂන් එක ඕන වෙනවා. ඒ කියන්නේ ඔයාගේ සිටි රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ තමයි ඔයාගේ ටැක්ස් ID එක එන්නේ. ටැක්ස් ID එක නැතුව ඔයාට ඔෆිෂියල් විදිහට part time job එක ස්ටාර්ට් කරන්න බෑ. ඉතින් මේ විදිහට බලනකොට මේ සිටි රෙජිස්ට්‍රේෂන් එක කියන එක ගොඩාක් වැදගත්. අපිට මේක ස්කිප් කරන්න බෑ. ඊළඟට අපි බලමු දැන් මේ විදිහට රෙජිස්ටර් වෙන්න ඕනේ කවුද කියලා. ඒ කියන්නේ දැන් මේ ජර්මනි වල මාස 3කට වඩා වැඩි කාලයක් ඉන්න ප්ලෑන් කරන හැමෝම එයාගේ නැෂනැලිටි එක මොනවා වුණත් මේ සිටි රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක කරන්න ඕනේ. විශේෂයෙන් දැන් අපි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා විදිහට එනකොට අපි ටිකක් දීර්ඝ කාලයක් ජර්මනියේ ඉන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් මේ සිටි රෙජිස්ට්‍රේෂන් එක කරන්න ඕනේ. ජර්මනි වලට ආවට පස්සේ අපිටම කියලා ඕන් අකමඩේෂන් එකක් සෙටල් වුණාට පස්සේ තමයි මේක කරන්න ඕනේ දවස් 14ක් ඇතුළත. දැන් ඔයාට සමහරලාට හිතෙන්න පුළුවන් දැන් අපි ප්‍රැක්ටිකල් විදිහට ගත්තොත් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් ජර්මනියට ආවට පස්සේ ගොඩක් වෙලාවට එනකොට එයාලට අකමඩේෂන් එකක් නැති වෙන්න පුළුවන් Tamanටම කියලා. එතකොට ඒ කට්ටිය සමහරලාට සති 2ක් 3ක් අතර කාලයක් ටෙම්පරරි අකමඩේෂන් එකක ඉන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ Airbnb එකක් බුක් කරලා එහෙම නැත්නම් යාගේ යාළුවෙක්ගේ හොස්ටල් එකක අපාර්ට්මන්ට් එකක ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය තමන්ගෙම කියලා අකමඩේෂන් එකක් සෙටල් වුණාට පස්සේ දවස් 14ක් ඇතුළත තමයි මෙන්න මේ අන්මෙල්ඩන් ප්‍රොසෙස් එකට ඇප්ලයි කරන්න ඕනේ. ඊළඟට අපි බලමු මේ අන්මෙල්ඩන් ප්‍රොසෙස් එකට අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. මේකෙදී අපිට අවශ්‍ය කරන මූලිකවම අපේ පාස්පෝර්ට් එක ඊළඟට මේ අන්මෙල්ඩන් ප්‍රොසෙස් එකට අදාළව තියෙන රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක් මේ ෆෝම් එක ෆිල් කරලා සයින් කරලා අපි අරගෙන යන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ තමයි ලෑන්ඩ්ලෝඩ් කන්ෆර්මේෂන් ෆෝම් එක. ඔයා අකමඩේෂන් එකකට මූව් වුණාට පස්සේ ඒ අදාළ ලෑන්ඩ්ලෝඩ් එහෙම නැත්නම් අකමඩේෂන් ප්‍රොවයිඩර් ඔයාට සයින් කරලා දෙනවා ෆෝම් එකක්. මේකෙන් කන්ෆර්ම් කරනවා ඔයා ඇත්තට මේ ඇඩ්‍රස් එකේ ඉන්නවා කියලා. මේ ඩොකියුමන්ට් එක නැතුව අන්මෙල්ඩන් ප්‍රොසෙස් එක කම්ප්ලීට් කරන්න බෑ. ඒ නිසා අකමඩේෂන් එකකට ෂිෆ්ට් වුණාම මේ ඩොකියුමන්ට් එක ගන්න එක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක අමතක කරන්න බෑ. ඊළඟට අපි දැන් කතා කරමු මේ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා.
සාමාන්‍යයෙන් මේ ප්‍රොසෙස් එක ඔන්ලයින් එහෙම නැත්නම් ඉන් පර්සන් කියන විදි දෙකටම වෙන්න පුළුවන්. මේක සිටි එකකින් සිටි එකට අනුව වෙනස් වෙන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජර්මනියට අලුතින් එන කෙනෙක්ට මේක ඉන් පර්සන් විදිහට තියෙන එක තමයි අපිට බහුලව දකින්න තියෙන්නේ. මුලින්ම ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අපොයින්ට්මන්ට් එකක් බුක් කරගන්න එක. මේ අපොයින්ට්මන්ට් එක බුක් කරගන්න එකත් සිටි එකෙන් සිටි එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර සිටිස් වල අපොයින්ට්මන්ට් එකක් ගන්න නැතුවම ගිහිල්ලා ඔයාගේ සිටි රෙජිස්ට්‍රේෂන් එක ගන්න පුළුවන් වෙන්න සමහර අයට පුළුවන්. සමහර අයට අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් ගන්න වෙනවා. ඉතින් ඒ අපොයින්ට්මන්ට් එක ගන්න එක සිටි එකේ තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරලා ඔයාට අපොයින්ට්මන්ට් ඩේට් එකක් බුක් කරගන්න පුළුවන්. ඒ වුණාට දැන් මම හිටපු සිටි එකේ ඒ විදිහට කරන්න පුළුවන්කමක් තිබුණ නැහැ. අපිට තිබුණා මේල් ඇඩ්‍රස් එකක්. ඒකට මේල් එකක් දැම්මට පස්සේ ඒ කට්ටිය අපිට අපොයින්ට්මන්ට් ඩේට් එකක් දෙනවා. මෙන්න මේ දවසට මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික අරගෙන මෙන්න මේ ටයිම් එකට එන්න කියලා. දැන් මම ඉන්න සිටි එකෙත් මේ විදිහටම මේ අන්මෙල්ඩ් ප්‍රොසෙස් එකට ඔන්ලයින් අපොයින්ට්මන්ට් තිබ්බා. මම ඒ ප්‍රොසෙස් එකේ ගිහිල්ලා ඒක ඩේට් එකක් අරගෙන ඒ දවසට ගියා ඒ අදාළ ඩොකියුමන්ට්ස් උත් අරගෙන. ඊට පස්සේ ඔෆිස ගාවට ගියාට පස්සේ තමයි මට එයා කිව්වේ මම අලුතෙන්ම ජර්මනියට ආපු කෙනෙක් නිසා මේ විදිහට මේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකෙන් මේ ටයිප් එකේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකෙන් ඔයාගේ සිටි රෙජිස්ට්‍රේෂන් එක කරන්න බෑ. ඔයා මෙන්න මේ මේල් ඇඩ්‍රස් එකට ඊමේල් ඇඩ්‍රස් එකක් දුන්න ඒ ඇඩ්‍රස් එකට මේල් එකක් දාන්න. එතකොට ඔයාගේ අපොයින්ට්මන්ට් එක දෙයි. එන්න ඒ අපොයින්ට්මන්ට් ඩේට් එකට ඔයා යන්න කියලා තමයි කිව්වේ. ඉතින් මට ඒ නිසා ටිකක් ඩිලේ වුණා මගේ සිටි රෙජිස්ට්‍රේෂන් එක ගන්න. ඒක නිසා තමන් යන සිටි එකේ ප්‍රොසෙස් එක ගැන තමන් හොයලා බලන එක ඒක වැදගත් කාරණාවක්. දැන් උදාහරණයක් විදිහට තව මම කියන්නම් මෝන්ස්ටර් කියන සිටි එකේ එයාලා අපොයින්ට්මන්ට් මම දන්න කීප දෙනෙක් ඉන්නවා අපොයින්ට්මන්ට් එකක් ගන්න නැතුව ඒ සිටි රෙජිස්ට්‍රේෂන් ඔෆිස් එකට ගිහිල්ලා පැයක් වගේ කාලයක් ඇතුළත ටිකක් ඉන්න වෙනවා කාලයක්. ඒ දවසම සිටි රෙජිස්ට්‍රේෂන් එක අරගෙන එනවා. ඉතින් මේක සිටි එකෙන් සිටි එකට වෙනස් වෙන්න පුළුවන්. මම හිටපු සිටි එකේ දැන් මට ඊළඟට ඔරිජිනල් විදියට ආපු හරි අපොයින්ට්මන්ට් ඩේට් එක ඒ ආපු දවසේ අපොයින්ට්මන්ට් ඩේට් එක ලැබුණු දවසේ ඉඳලා මාසයයි සති දෙකක් එහාට තිබුණු ඩේට් එකක් තමයි හම්බුනේ. ඉතින් එතකොට මට මාසයයි සති දෙකක කාලයක් වෙයිට් වෙන්න සිදු වුණා මගේ සිටි රෙජිස්ට්‍රේෂන් එක කරගන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ලොකු සිටිස් වල මේ අන්මෙල්ඩ් ප්‍රොසෙස් එකට ලොකු වෙයිටින් ලිස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ගැන තමන් දැනුවත් වෙන්න ඕනේ. ඒ ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. පුළුවන් ඉක්මනින් මේ අපොයින්ට්මන්ට් ඩේට් එකක් බුක් කරගන්න එක කරන්න ඕනේ. ඊළඟට දැන් ඉතින් ඔයා මේ විදිහට අපොයින්ට්මන්ට් ඩේට් එකක් අරගෙන ඔයාගේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික අරගෙන මේ විදිහට ඔෆිස් එකට ගියාට පස්සේ ඔයාට තේරෙනවා මේක හරිම පුංචි සිම්පල් ප්‍රොසෙස් එකක්. සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් වගේ තමයි මේ සම්පූර්ණ ප්‍රොසෙස් එකට යන්නේ. ඔෆිස් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම චෙක් කරලා ඒ ඩීටේල්ස් ටික සිස්ටම් එකකට එන්ටර් කරලා ඔයාගේ සිටි රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එක ඔයාගේ අතට දෙනවා. ඉතින් මේ ඩොකියුමන්ට් එක ගොඩාක් වැදගත් ඩොකියුමන්ට් එකක්. මේක නැති කරගන්න බෑ. මේක ඉතින් ඊළඟට අපේ ඊළඟ වැදගත් ස්ටෙප්ස් වලට යූස් වෙනවා. ඒක නිසා මේක හරි පරිස්සමින් නැති වෙන්නේ නැති තැනක තියාගන්න ඕනේ. ඊළඟට බලමු දැන් මේ රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් වුණාට පස්සේ වැදගත්ම දේ තමයි ඔයාගේ ටැක්ස් ID එක. මම කලින් කිව්වා වගේ part time job එකක් ඔෆිෂියල් ස්ටාර්ට් කරන්න මේ ටැක්ස් ID එක ඕනේ. දැන් ඔයාගේ රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් වෙලා සති දෙකක් වගේ ඇතුළත මේ ටැක්ස් ID එක පෝස්ට් එකෙන් ඔයාගේ ගෙදරටම එවනවා. ඉතින් මේ ටැක්ස් ID එක යූස් කරලා ඊළඟට ඔයාගේ part time job එක ස්ටාර්ට් කරන්න පුළුවන්. ඔයාට part time job සම්බන්ධව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ part time job සම්බන්ධ වීඩියෝ එක බලන්න මම ඒක උඩින් දාන්නම්. සිටි රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ ඔයාට ලැබෙන තව ලෙටර් එකක් තියෙනවා. ඒක තමයි රේඩියෝ ටැක්ස් ලෙටර් එක. මේක ජර්මනියේ තියෙන හැම ගෙයක්ම ගෙවන්න ඕනේ මේ බ්‍රෝඩ්කාස්ටිං ෆී එක 2025-26 වර්ෂයේදී සාමාන්‍ය මේක මාසෙකට යුරෝ 18ක් දශම යුරෝ 18යි 736ක් වගේ මුදලක් වෙනවා. ඉතින් මේක අපි හැමෝම ගෙවන්න වෙනවා. මේ ලෙටර් එකක් එනවා. ඉතින් එතකොට ඔයා ඒ අදාළ රේඩියෝ ටැක්ස් එක ගෙවන්න
රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් අපි හරියට ෆලෝ කරන්න ඕනේ. දැන් මේකෙදි දැන් ඔයා හිතන්නකෝ ඔයා ඉන්නේ 2 room shared apartment එකක කියලා. එතකොට ඔය දෙන්නම ඉන්න දෙන්නම 18 ගානේ ගෙවන්න ඕනේ නැහැ. එක්කෙනෙක් තමයි මේ බ්‍රොඩ්කාස්ටිං ෆී එක ගෙවන්න ඕනේ. ඉතින් ඒක ගෙවන්නේ කවුද, ගෙවන්නේ කොහොමද කියන එක ඔය දෙන්න කතා කරගෙන සිද්ධ කරගන්න වෙනවා. ඊළඟට මට කියන්න වැදගත් කාරණාවක් අමතක වුණා. මේ අන්මෙල්ඩන් ප්‍රොසෙස් එක සාමාන්‍යයෙන් ෆ්‍රී සර්විස් එකක් විදියට තමයි දෙන්නේ. සමහර සිටිස් තියෙනවා මේකට යූරෝ 10ක් 20ක් වගේ ෆී එකක් charge කරන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මේක ෆ්‍රී සර්විස් එකක් විදියට තමයි දෙන්නේ. ඊළඟට මට කියන්න තියෙන කාරණාව තමයි මේ සිටි රෙජිස්ට්‍රේෂන් එක අපි ඩිලේ කරොත් අපිට දඩයක් වදින්න පුළුවන්. ඉතින් අපිට අලුත් තැනකට මූව් වෙලා දවස් 14ක් ඇතුළත මේ සිටි රෙජිස්ට්‍රේෂන් එකට ඇප්ලයි කරන්න ඕනේ. මම ඉතින් අර කලින් කිව්වනේ සමහර වෙලාවට ලොකු සිටිස් වල ලොකු වෙයිටිං ලිස්ට් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපි මේ දවස් 14 ඇතුළත ඒකට ඇප්ලයි කරලා තියෙනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊළඟට මට කියන්න ඕනේ දැන් අපි මේක ඩිලේ කරොත් අපේ රෙසිඩන්ස් පර්මිට් එක ඇප්ලයි කරනකොට අපිට ප්‍රශ්න එන්න පුළුවන්. ඊළඟට බැංක් account එකක් ඕපන් කරන්න, ජොබ් එකක් හොයාගන්න මේ හැමදේම ඩිලේ වෙන්න පුළුවන්. ඒක නිසා මේක ඉග්නෝර් කරන්න බෑ. මේක තමයි කරන්න තියෙන ජර්මනිට ආවම කරන්න තියෙන පළවෙනි වැදගත්ම කාරණාව. අන්තිමට මම ඔයාලට පොඩි ඇඩ්වයිස් ටිකක් දෙන්නම්. ජර්මනි සිස්ටම් එක කියන එක රූල් බේස් සිස්ටම් එකක්. මේ රූල්ස් ටික අපි ෆලෝ කරනවා නම් අපේ ජර්මනි ජීවත් වෙන හරිම ලේසි. ඉතින් මේ අන්මෙල්ඩන් ප්‍රොසෙස් එක ටිකක් ඔයාට කන්ෆියුස් වගේ පේන්න පුළුවන්. හැබැයි මේක හරිම සිම්පල් ප්‍රොසෙස් එකක්. ඒ නිසා හැම වෙලාවෙම ඔයාගේ සිටි එකට අදාළව ඔෆිෂියල් රිසෝසස් යූස් කරන්න. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සිටිස් වලට මේල් එකක් දාලා අහන්න. ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගන්න. මේ අන්මෙල්ඩන් ප්‍රොසෙස් එක ඩිලේ කරන්න නැතුව ඒක කම්ප්ලීට් කරගන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකේ කතා කරේ ජර්මනි වල සිටි රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් අන්මෙල්ඩන් ප්‍රොසෙස් එක ගැන. ඔයාට ඒ අන්මෙල්ඩන් ප්‍රොසෙස් එක පිළිබඳව අයිඩියා එකක් ආව නම් මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන වෙන කෙනෙක් ඉන්නවනම් ඒ අයටත් මේක share කරන්න. ඉතින් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් සුබ දවසක්.